ආයුබෝවන් RT Forex වෙතින් ගෙනෙන 14 වෙනි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාඩමේදී අපේ ස්ට්‍රැටජි එක හරියටම බැක් ටෙස්ට් කරලා හදාගත්තා. දැන් ඔයාලා හැමෝටම ලොකු ප්‍රශ්නයක් ඇති. සර්, මගේ අතේ තියෙන්නේ $50යි. නැත්තම් $100ක පොඩි ගාණක්. මට මේකෙන් ලොකු ගමනක් යන්න පුළුවන්ද? පිළිතුර තමයි ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ඒකට ඔයාට එක රහසක් ඕනේ. ඒ තමයි කම්පවුන්ඩින්. ප්‍රසිද්ධ විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටර්න් වරක් කිව්වා කම්පවුන්ඩින් කියන්නේ ලෝකයේ 8 වැනි පුදුමය කියලා. ඒක තේරුම් ගත්ත කෙනා ඒකෙන් මුදල් උපයනවා. ඒක තේරුම් නොගත්ත කෙනා ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. මොකක්ද මේ කම්පවුන්ඩින් කියන්නේ? සරලවම කිව්වොත් මේක තමන්ගේ ලාභය නැවත ආයෝජනය කරන ක්‍රමයක්. ට්‍රේඩින් වලදී අපි අපේ ලාභය එළියට ගන්නේ නැතුව ඒක ආපහු අපේ account එකටම දාලා වැඩ කරන එකයි මෙතන වෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ ලාභය ගන්න එක. හැබැයි කම්පවුන්ඩින් වලදී ලාභය එකතු වෙලා account එක ලොකු වෙනවා. මේක හරියට හිම බෝල න්‍යාය වගේ. කඳු මුදුනකින් පහළට පෙරලන පොඩි හිම බෝලයක් පහළට එද්දී ලොකු හිම බෝලයක් වෙනවා. මුලදී ඔයාගේ account එක හිමින් වර්ධනය වුණත් කාලයත් එක්ක ඒක ඉතාමත් වේගයෙන් ලොකු වෙන්න පටන් ගන්නවා. අපි ගණිතමය උදාහරණයක් බලමු. ඔයා $100කින් ට්‍රේඩින් පටන් ගන්නවා කියලා හිතන්න. ඔයා මාසෙකට 20%ක ලාභයක් ලබනවා කියලා හිතමු. හැබැයි ඔයා ඒ ලාභය එළියට ගන්නෙ නැහැ. පළවෙනි මාසේ අවසානයේ ඔයාගේ account එක $120ක් වෙනවා. දැන් වැඩේ පටන් ගන්නෙ එතනින්. තුන්වෙනි මාසෙ වෙද්දී ඔයාගේ account එක $172ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හයවෙනි මාසෙ වෙද්දී ඔයාගේ මුල් මුදල 3 ගුණයකින් වැඩි වෙලා ඒක $298ක් වෙනවා. මාස 12ක් හෙවත් අවුරුද්දක් අවසානයේ ඔයාගේ $100 account එක $900කට කිට්ටු වෙනවා. ඔයා එක සතයක්වත් අතින් දාන්නේ නැතුව ඉවසීමෙන් වැඩ කරලා විතරක් account එක 9 ගුණයකින් වැඩි කරගෙන. හැබැයි මෙතනදී ඔයාට ප්‍රායෝගික ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර්, මම ලාභය කවදාවත් ගන්නෙ නැද්ද? ගොඩක් අයට මේක එකතු කර කර ඉන්නකොට කම්මැලි. මට පොඩි ලාභයක් හරි අතට ගන්න ඕනේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒකට අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ ක්‍රම දෙක ගැන දැන් විස්තරාත්මකව බලමු. පළවෙනි ක්‍රමය තමයි ෆුල් කම්පවුන්ඩින්. මේකෙදී අපි කිසිම මුදලක් එළියට ගන්නෙ නැහැ. ඔයාගේ account එක $500 හෝ 1000 වෙනකන් ඔයා ඉවසනවා. මේක තමයි account එක ලොකු කරන්න තියෙන වේගවත්ම ක්‍රමය. හැබැයි මේකට ලොකු ඉවසීමක් ඕනි. මොකද ගිණුම ඉක්මනට ලොකු වුණත් ඔයාගේ අතට මුදල් ලැබෙන්නේ නැති නිසා. දෙවෙනි ක්‍රමය තමයි partial withdrawal. ඒ කියන්නේ ලාභයෙන් කොටසක් විතරක් එළියට ගන්න එක. උදාහරණයක් විදියට $10කට වඩා එන ලාභය ඔයා ගන්නවා. එතකොට ඔයාට ලොකු සතුටක් සහ මොටිවේෂන් එකක් ලැබෙනවා. මේකෙන් ඔයාට විශ්වාසයක් ඇති වෙනවා මේ බිස්නස් එක ඇත්තටම වැඩ කරනවා කියලා. ඒක ඔයාගේ මානසිකත්වයට ගොඩක් හොඳයි. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි account එක කලින් ක්‍රමයට වඩා ලොකු වෙන්න ටිකක් කල් යන එක. අපේ නිර්දේශය තමයි 50-50 නීතිය. ඔයාට මොටිවේෂන් එකයි account වර්ධනයයි දෙකම මේකෙන් ලැබෙනවා. මාසේ අන්තිමට ලැබෙන ලාභයෙන් 50%ක් withdraw කරන්න. ඉතිරි 50% account එකේම තියන්න. එතකොට ඔයාගේ පොකට් එකටත් සල්ලි එනවා. ඒ වගේම ඔයාගේ account එකත් හිමින් හරි ලොකු වෙනවා. හැබැයි විශේෂ අවවාදයක් තියෙනවා. කම්පවුන්ඩින් කියන්නේ දිනන පැත්තට වගේම පරදින පැත්තටත් වැඩ කරන දෙයක්. account එක ලොකු වෙද්දී ලොකු රිස්ක් ගන්න යන්න එපා. ඔයාගේ විනය හැම වෙලේම ආරක්ෂා කරගන්න. account එකේ සල්ලි වැඩි වුණා කියලා 1-2 නීතිය කවදාවත් කඩන්න එපා. ඒක තමයි ඔයාගේ ආරක්ෂාව. දැන් ඔයාලට අද homework එක දෙන වෙලාව. මේක අනිවාර්යයෙන්ම කරන්න. Google එකේ Forex Compounding Calculator කියලා search කරලා බලන්න. ඔයාගේ capital එක ගහලා මාස 6ක් හෝ අවුරුද්දක් අවසානයේ ඔයාට කීයක් ලැබෙනවද කියලා ඇස් දෙකෙන්ම බලන්න. ඔයා කැමති ෆුල් කම්පවුන්ඩින් වලටද නැත්නම් 50%ක් ගන්න ක්‍රමයටද කියලා ගෲප් එකේ අපිට කියන්න. දැන් අපිට ප්ලෑන් එකක් තියෙනවා. ස්ට්‍රැටජි තියෙනවා. එහෙනම් ඇයි 90ක් ට්‍රේඩර්ස්ලා තාම ලොස් වෙන්නේ? මනස. අපේ 15 වෙනි පාඩම මුළු පාඨමාලාවේම වැදගත්ම පාඩමයි. ඒ තමයි ට්‍රේඩින් මනෝවිද්‍යාව. බය, කෑදරකම සහ ඒ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ පාඩමේදී ඉතාමත් ගැඹුරින් බලමු.
ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් RTX Innovation අපේ ටීම් එක ඕනම වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ Telegram bot හෝ WhatsApp හරහා අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔයාලට උදව් කරන්න ලෑස්තියි. මේ පෙනෙන අංක ඔස්සේ අපේ සහාය ලබා ගන්න පුළුවන්. ට්‍රේඩින් ගමන සාර්ථක කරගන්න අපි ඔයාලා එක්ක ඉන්නවා. RT4X, Hanoik's the home of professional traders.